වෙහි බිඳුවැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. Hello guys, welcome to my YouTube channel. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් වීඩියෝ එකක් කරන්න දෙකම නැති වෙලාවක්. දැන් හවස 6ට විතර වගේ. ඉතින් මට හිතුණා වීඩියෝ කරන්න. මං අපේ පූසත් එක්ක එළියට ආවා. එහෙනම් බලමුකෝ. මේ ඉන්නේ මගේ පූස් බබා. ඇත්තටම කිව්වොත් මෙයාගේ පස්සෙන් යන්නේ මෙයාගේ ඇත්තටම කන ඇහෙන්නේ නැහැ. චූටි කාලේ ඉඳන් කතා කරාට එන්නේ නැහැ. ඉතින් මෙයාගේ කන ඇහෙන්නේ නැති නිසා මෙයාව ගොඩක් වෙලාවට ගේ ඇතුලේ තමයි තියාගන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙයාව එළියට දානවා නම් ගෙදර කවුරු හරි ඉන්නවා නැත්තම් ඉතින් මෙයාව බලන්නේ නැත්තම් එළියට දාන්නේ නැහැ. මොකද මෙයාට කරදරයක් වෙන්න පුළුවන් කන ඇහෙන්නේ නැති නිසා. අනික මෙයා රිලව් පස්සෙන් උනත් යනවා. ඒක නිසා ඉතින් ගොඩක් වෙලාවට මට කරදරයක් වෙන නිසා අපි ඉන්නවනම් විතරයි එළියට දාන්නේ. මේ හැම තැනම ඇවිදිනවා ඉතින්. මම සුදු පුතා මේ මන්නන්නේ ඔයත් කොල කාලා ඉවරද? එයා කොල කනවා. එළියට આવොත් එයා කොල කනවා. සාමනල්ලු වල්ලන ඕවා තමයි කරන්නේ ඉතින්. සුදුයි මායි යන්නේ ඇඹිල්ල කඩන්න. මම ගෙදර ඉන්නකොට දැක්ක කුරුල්ලෝ කනවා. ඉතින් සුදුයි මායි දැන් ඇඹිල්ල කඩන්න යන්නේ මේ. ඕ මේ තියෙන්නේ ඇඹිල්ල ගහ. පුතා ඉන්න. මේ තියෙන්නේ ඇඹිල්ල. මේ ඇඹිල්ල. ඔයාලා මේවා කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ හරිම රසයි. මේවා ඉදිච්ච ගෙඩි තමයි පට්ටම රස. මේ වගේ ඉති හැදෙන්නේ මේවා. මේ තියෙන්නේ ඇඹිල්ල අත්ත. හරිම රසයි. පොඩ ඇඹුල් අමුවේ මනා. අතෙන් දුනහම මාරම රසයි. මම මේක කුරුල්ලෝ කනවා දැක්කා. ඊට පස්සේ තමයි මට ආවේ. අන්න සුදු යනවා අන්න අරහි. මෙන්න මේ කළු පාට වෙච්ච ඒවා තමයි පට්ටම රස. ඉස්සරහම මේ ගහේ ගොඩාක් ඇදෙනවා. දැන් මේ ගහේ කැලේ වැහිලා. සුදු තනියම ගෙදර ගියා. දැන් මේ රෑ වෙනකොට මදුරුවෝ ඉන්නවා. මේ ඒක නිසා ඉන්න බෑ. මාත් යනවා. ආයෙ හෙට අවිල්ල කඩා ගන්නවා. මේ වගේ ලස්සන විව් එකක් පේනවා. ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එකේ බලන්න දෙයක් නැහැ තමයි. ඒත් කමක් නැහැ ඔයාලා බලන්න. ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ එකේ බලන්න දෙයක් නැහැ කියලා දන්නවා. ඒ වලට කමක් නැහැ ඔයාලා මේ වීඩියෝ එක බලන්න. මාව subscribe උත් කරන්න. මම ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම්. එහෙනම් මාව subscribe කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්.
බයි.